තරද පුතිලක YouTube channel එකෙන් ගණිතය ඉගෙන ගන්න ඔයාට මේ වීඩියෝ එකෙන් ගේන්නේ දර්ශක සම්බන්ධ චූටි කාරණාවක්. ඒ තමයි බලයක් ලෙස දුන්නට පස්සේ ඒව ගුණ කරලා අපි පිළිතුරක් ගන්නේ කොහොමද? ඒ කියන්නේ මොනවා හරි සංඛ්‍යාවක බලයක් 2 3වෙනි බලය ගුණ කිරීම 5 දෙවෙනි බලය 2 දෙවෙනි බලය ගුණ කිරීම 3 දෙවෙනි බලය අන්න ඒ වගේ බලයන් ලෙස දුන්නට පස්සේ ඒ බලයන් ගුණ කරලා පිළිතුරු ලබා ගන්නේ කොහොමද බලමු. අපිට ওই බලයක් දුන්නට පස්සේ ඒ කියන්නේ දර්ශකාකාරයක් විහිදුවා ලියන්න පුළුවන් නේ. ඒ විහිදුවා ලියලා ඒකේ පිළිතුර අරගෙන ඒව වෙන වෙනම ගුණ කරොත් අපිට මේකේ උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකෙන් බලා ගන්න හොඳට කොහොමද මේ වගේ එක උත්තරේ ගන්න කියලා. 2 3වෙනි බලය ගුණ කිරීම 10 දෙවෙනි බලය. අපි මේක මුලින්ම ඉස්සරම විහිදුවා ලියන්න ඕනේ. එහෙනම් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 2 3වෙනි බලය කියන්නේ 2 කියන ඉලක්කම 3 පාරක් ගුණ වෙලා. එතන ගුණ කිරීමත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා 10 දෙවෙනි බලය. එහෙනම් කට්ටිය මේකේ උත්තරේ ගන්නවා 10 වරක් 2 20යි කියලා. එහෙම එකක්ද? නෑ මේ දර්ශකාකාරයක්නේ. එහෙනම් 10 දෙපාරක් ගුණ වෙලා කියලා තමයි මේ කියන්නේ. එහෙනම් මේක සුළු කරගෙන යන්න දිගින් දිගට 2 වරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 10 80යි. 80 10ක් 800යි කියලා තමයි උත්තරේ ගන්න වෙන්නේ. ඔන්න ඔය විදිහට මේ දර්ශකාකාරය බලයන් තිබ්බට පස්සේ සුළු කරන්න වග බලා ගන්න. ඒ කියන්නේ මේ බලයන් තිබ්බොත් ඒක අනිවාර්යෙන් ගුණිතයක් ලෙස ලියලා ඉතුරු ටික සුළු කරන්න පුළුවන්. මම මේ කරා වගේ. එහෙනම් දෙවෙනි ගැටලුවෙන් තියෙනවා මෙන්න මෙයාව. බලන්න මොකද්ද? 5 දෙවෙනි බලයනේ. ඒ කියන්නේ 5 නැවත 5ෙන්ම ගුණ වෙලා. 5 ගුණ කිරීම 5. ගුණ කිරීම 2 ගුණ කිරීම 2. ඔන්න ඔතන තමයි සම්බන්ධ වෙන තැන. එහෙනම් මං අර කිව්වා වගේ එක දිගට ගුණ කරගෙන ගියා නම් උත්තරයට ගිය හැකි. කවුද එන්නේ? 5 වරක් 5 25යි. 25 2 50යි. 50 2 නැවත උත්තරේ 100යි කියලා ගන්න පුළුවන්. ඔන්න. මෙයා කොහොමද හදන්නේ? 2 දෙවෙනි බලය ගුණ කිරීම 3 දෙවෙනි බලය. මේ වගේ ගැටලුවකුත් යන්නේ අර වගේම විහිදුවා ලියලා එහෙනම් 2 නැවත ගුණ කරන්නේ කාගෙන්ද? 2කින්මයි. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම නැවත කවුද? 2 එහෙම නෙවෙයි. ඒ සංඛ්‍යාවෙන්මයි ගුණ වෙන්නේ. දර්ශකාකාරය විහිදුවා ලිවීමක්. 2 වරක් 2 4යි. 4 වරක් 3 12යි. 12 වරක් 3 36යි කියලා අපිට පිළිතුරකට යන්න පුළුවන්. 4 දෙවෙනි බලය ගුණ කිරීම 5. මෙතන නම් මොකුත් දර්ශකයක් මොකුත් නැහැනේ. එහෙනම් 4 ගුණ කිරීම දෙවෙනි බලය කියන්නේ 4ක් ගුණ කිරීම 5. කොහොමද හදන්නේ? 4 වරක් 4 16යි. 16 5ක් අපිට උත්තරේ ගත්ත හැකි 80යි කියලා. ඔන්න ඔය විදිහට දර්ශක ගැටලු තිබ්බට පස්සේ ඒ කියන්නේ බලයන්ගේ ගුණිත බලයන් 2ක් හෝ 3ක් ගුණිත අරගෙන සුළු කරන්න කියලා තිබ්බොත් මොකද කරන්නේ? ඒක මම මේ කරා වගේ විහිදුවා ලියලා සුළු කරගෙන යන්න. 2 දෙවෙනි බලය කිව්වොත් 2 ගුණ කිරීම 2. 2 තුන්වෙනි බලය කිව්වොත් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. අන්න ඒ පරිදි විහිදුවා ලියීමට ගියාට පස්සේ තමයි අපිට උත්තරේ ගන්න පුළුවන්. මම අරගත්තා වගේ එක දිගට සුළු කරගෙන ගිහිල්ලා උත්තරයට යන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයා මේ වගේ දර්ශක සහිත ගණන් නැත්තම් බලයන් සහිත ගණන් බලයන්ගේ ගුණිත දුන්නට පස්සේ ඒක කොහොමද සුළු කරන්න කියලා චූටි අයිඩියා එකක් ඔලුවට දාගන්න.